And now, live at 12. ආයුබෝවන් විවේකී ඉරිදා දිනේ අදත් අපේ මේ සූදානම රටතොට උණුසුම් කළ පුවත් රැසක ඇත්ත සොයා යන්න. අද ලයිව් ටෙල් සම්ගින් මම සුභාෂිනී අබේකෝන්. මම සාරංග පතිරණ. අපි මුලින්ම විමසා බලමු අපගේ ප්‍රධාන පුවත් සිරස්තල. ගලිගමුවේදී බස් රථයක් හා වෑන් රථයක් ගැටි එක් අයෙක් මරුට දෙදෙනෙකුට බරපතලයි. හඳුනා නොගත් රෝගියකින් පහතරට තේවගාව අනතුරේ. විකුණාගත නොහැකිව අම්පාරේ ගොවීහු වීදි බස්ති. ඉන්දියාවේ පූනේ නගරේ ආපන ශාලාවක බෝම්බ පිපිරීමක්. 9 දෙනෙකු මරුට 50කට තුවාල. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා. බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදු වුණේ අද උදෑසන 8ට පමණ. වරකාපොළ සිට කෑගල්ල දක්වා ධාවනය වූ කෑගල්ල ඩිපෝවට අයත් බස් රථයක් ගලිගමුව නගරයට ආසන්න ප්‍රදේශයකදී විරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් හා ගැටී තිබෙනවා. අනතුරින් මියගියේ වෑන් රථයේ සිටි පුද්ගලයෙක්. මේ අනතුරින් වෑන් රථයේ සිටි තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර මහරෝහලට ඇතුළත් කෙරුණා. ලංගම බස් රථය අපරීක්ෂාකාරී ලෙස තවත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී මේ අනතුර සිදු වී ඇති බවයි කෑගල්ල පොලිසිය පවසන්නේ. විරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයේද අධික වේගයෙන් ධාවනය කර ඇති බව පොලිසිය පවසනවා. මේ අනතුරට මුහුණ දුන්නේ මාතලේ සිට කොළඹ දෙසට පැමිණි පිරිසක්. අනතුරින් පසුව වෑන් රථයේ රියදුරු පලා ගොස් තිබෙනවා. බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. වී අස්වනු සඳහා සහතික මිලක් ලබා නොදීමට විරෝධය පළ කරමින් අම්පාර අක්කරේපත්තුවේ වී ගොවීන් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. වී කිලෝවක් සඳහා රුපියල් 28ක සහතික මිලක් ලබා දෙන බවට රජය වී ගොවීන්ට පොරොන්දු වී ඇතත් අක්කරේපත්තුවේ වී කිලෝව රුපියල් 21කටවත් විකුණාගත නොහැකි බවයි ගොවීන් පවසන්නේ. මහකන්නේ වී අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග අම්පාර අක්කරේපත්තුව ප්‍රදේශයෙන් විශාල වශයෙන් අස්වනු ලැබෙමින් තිබෙනවා. දිවයිනේ වැඩිම වී අස්වන්නක් ලැබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. නමුත් මේ වී අස්වනු මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවට වී ගොවීන් රජයට චෝදනා කරනවා. මේ තත්ත්වයේ යටතේ වී වෙළඳුන් අඩු මිලට වී මිලදී ගැනීමට පෙළඹී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. රජය මැදිහත් වී මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරනු ලෙසටයි අක්කරේපත්තුව වී ගොවීන් ඉල්ලා සිටින්නේ. දකුණු පළාතේ දෙනියාය ප්‍රදේශයේ සැලකෙන්නේ පහත රටේ රාජධානිය ලෙසයි. ඒත් දැන් දෙනියායේ තේවගාවට නරක කලදසාවක් ලැබලා. ඒ හඳුනා නොගත් රෝගයකට තේවගාව ගොදුරු වීම නිසා. දෙනියායේ තේවතුවල කලක පටන් රෝගයක් පැතිර යනවා. වගාකරුවන් පවසන්නේ මේ රෝගය නිසා තේ පඳුරු විශාල වශයෙන් මිය යාමට පටන්ගෙන ඇති බවයි. හදිසියෙම තේ ගස්වල මල් හා ගෙඩි හට ගැනීම රෝගයේ ලක්ෂණයි. අනතුරුව ගස කහපෑ ගැන්වී දලු අස්වැන්නද අඩු වී කෙමෙන් ගස විනාශ වෙනවා. මේ සම්බන්ධව තේ කර්මාන්තයට අදාළ බලධාරීන් නිසි සැලකිල්ලක් නොදක්වන බවටයි තේ කර්මාන්තයේ නිරතවන්නන් චෝදනා කරන්නේ. හැම ඉඩමකම තේ ගස් 20 25 30 40 වෙන්න මේ තේ ඉඩම් වල මැරෙනවා. ඉතින් අපි මේක මේ තේ පරීක්ෂකතුමාට කිව්වට පස්සේ එතුමා කියන්නේ මේ තේ ගස් ගලවලා දාන්නේ කියලා. ඉතින් මේ තේ ගස් ගලවලා දානවා කියන එකට ඉතින් අපිට හැමදාම තේ ගස් ගලවලා ඉන්න බෑ. මොකද අපේ තේ වගාවෙන් තේ ගැලෙවොත් එimhe අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. තේ පරීක්ෂණ ආයතනයේ කුඩා තේවල් සංවර්ධනාධිකාරී මැදිහත් වෙලා නිට්ටාවට මේ රෝගය සුව කරන ක්‍රමයක් ගොවියට හඳුන්වා දීලා නැහැ. මේ රෝගය සඳහා යම් ඖෂධයක් හොයා ගැනීම සහ නියම කිරීමේ වගකීම තේ පරීක්ෂණ ආයතනයේ කුඩා තේවල් සංවර්ධනාධිකාරී ආදී ආයතනවල තියෙනවා. කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ප්‍රදේශීය භාර පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසක්. අඩු ගානේ වසරකට තමයි ඉදමෙන් 3 එකක් හෝ නැවත වගා කරලා මේ වගාව සරු වගාවක් බවට පත් කර ගන්න ඕන. එහෙම කරොත් සාමාන්‍යයෙන් මේ රෝගයත් හැම දෙයක්ම පාලනය කරගන්න පුළුවන්. කෙසේ වෙතත් මේ තත්ත්වය තවදුරටත් පැවතියහොත් තේ වගාව ගලවා ඉවත් කිරීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. අද දිනේ ගාල්ල අක්මීමන සමුපකාර සමිතියේ පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණයක් හදිසියෙම අත්හිටුවන්නට සිදු වුණා. සමුපකාර සමිති මූලස්ථානයට කඩා වැදුණු පිරිසක් ඡන්ද පත්‍රිකා සුරාගෙන යාම හේතුවෙනුයි නිලවරණය අත්හිටුවීමට සිදු වුණේ.
අක්මීමන සමුපකාර සමිතියේ ප්‍රාදේශික 23ක් සඳහා නිලධාරීන් තෝරා ගැනීමේ නිලවරණය අද පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් ඊයේ රාත්‍රියේ සමෝපකාර ගොඩනැගිල්ලට පැමිණි පිරිසක් ඊට අදාළ ඡන්දපත්‍රිකා මෙන්ම ලිපි ලේඛනද සොරාගෙන ගොස් තිබෙනවා. මේ හේතුවෙන් අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයට හිස් අතින් ආපසු යාමට සිදු වුණා. ගාල්ල සහකාර සමෝපකාර කොමසාරිස් පී.ඩී. ලියනගේ මහතා පැවසුවේ උද්ගතව තිබූ තත්ත්වය නිසා නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමූ බවයි. සමෝපකාර සමිතියේ සභාපතිවරයා මේ ගැන අක්මීවන පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.